SLD Directors YouTube channel එකේ තාක් වීඩියෝ එකක තමයි අද මේ ඔයගොල්ලෝ තුලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ කතා කරන්න යන්නේ ලංකාවේ හැදුණු අලුත්ම ගේම් එකක් ගැන. ඉතින් මේ ගේම් එක ටිකක් හොර ටයිප් එකකට තමයි යන්නේ. ඉතින් මේ මොකද්ද ගේම් එක කියලා අපි අද වීඩියෝ එකේ කතා කරමු. මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මොකද්ද මේ ගේම් එක කියලා සහ මේ කොහොමද ප්ලේ කරන්නේ කියලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට විතරයි. ඉතින් වීඩියෝ එකට යනවා කියන්නේ පහල දින subscribe button click කරලා ඊට පස්සේ bell icon එක click කරලා ඕල්ට දාලා තියා කරලා මේ වගේ වීඩියෝස් වල ඉස්සරහ දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ දින අපේ social media මේවත් අපි follow කරන්න මතක් කරනවා. පහල description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එක සහ WhatsApp channel එක join වෙන්න මතක් කරන්න බා. එහෙනම් අපි ඉක්මනට මේ වීඩියෝ එකට හරි. ඉතින් මේ ගේම් එක Play Store එකේ අපිට ගන්න තියෙනවා. අපිට ගිහලා සර්ච් කරන්න තියෙන Play Store එකට ගිහලා මෙන්න මේ විදිහට ඔයාලා සර්ච් කරගන්න මෙන්න මේ විදිහට වලව්ව කියලා මෙන්න මේ විදිහට ඉංග්‍රීසි වලින් මේ විදිහට සර්ච් කරගන්න. එතකොට ඔයාලට පේන්නේ නැති මෙන්න මේ වගේ ගේම් එකක් තියෙනවා. මම දැන් මේක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඔයාලට මෙතනින් මෙන්න මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. මම මේකේ link එක ඕනනම් comment section එකේ pin කරලා තියන්න. ඉතින් මේ වගේ තමයි මේක තියෙන්නේ. මේක දැනට නම් ලොකුවට මොකද රේටින්ග්ස් මොකුත් නැහැ. ලංකාවේ හැදිච්ච ගේම් එකක්. සිංහලෙන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඉතින් මෙන්න මේ විදිහට තියෙනවා. මේ වගේ අපි බලමු. මේ විදිහට ඉතින් මේ වගේ රිවිව්ස් වගේ තියෙනවා මේක බලා ගන්න අපිට මේ ගේම් එකේ. ඉතින් සරලවම අපි දැන් බලමු මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා දැන් තියෙන්නේ මම. අපි මේක බලමු ඕපන් කරලා කොයි වගේද කියලා මේ ගේම් එක. ඉතින් මේ විදිහට තමයි මේ ගේම් එක තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම බලා ගද්දි මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. ඉන්නේ වලව් කියන විදිහට ගේම් එක. ඉතින් මේ settings වල නම් එච්චර ලොකු දේවල් නැහැ. sensitivity ටිකක් තියෙනවා. වැඩිපුර අඩු වැඩි කරගන්න. music එක අඩු වැඩි කරගන්න පුළුවන් අපිට. ඉතින් මේක ඇත්තටම හොඳ බය හිතෙන sound එහෙම තියෙනවා. ගොඩක්ම හොඳයි. ඉතින් ඒ වගේම මෙතන story කියලා තියෙනවා වඩ වෙන ඉතින් එතනට ගිහිල්ලා ඔයාලට පුළුවන් බලා ගන්න මොනවද මේ විස්තර කියලා. මෙතන වැඩකරු මහල්ල මම කියලා මේ විදිහට තියෙනවා. ඉතින් මෙතන අපි තියෙන්නේ මෙතන මේ කෙනාගේ විස්තර ටික තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට විස්තර ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ටික බලලා වඩපුවා අපිට ප්ලේ කියන එකට ටච් කරගන්න. එතකොට මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මෙතනින් ඔයාලට එයා මුලින්ම විස්තරය කියනවා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා ඕනනම් සරලව මෙතනින් ස්කිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට එයා මොකද්ද කියන්නේ කියලා අහගෙන ඉන්නත් පුළුවන්. ඉතින් මම සරලව මෙතනින් දැන් ස්කිප් කරගන්නවා මේක. ඉතින් ඒ විදිහට මේක ස්කිප් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට මෙතන අපිව වැටෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනත් ස්ටෝරි එකේ පොඩි කොටසක් තියෙනවා මෙන්න මේ වගේ. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ මොකද්ද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. හරි. ඉතින් මෙන්න මෙතන ඉඳලා තමයි අපිට ගේම් එක ප්ලේ කරන්න අවස්ථාව ලැබෙන්නේ. මෙන්න මේ විදිහට මෙතන ටච් කරගත්තාම දින පොතේ අපිට මෙන්න මේ වගේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මෙන්න මේ වගේ දේවල් ටික තමයි කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඉස්සරහා මෙන්න මෙතන පොඩි ඉතලයක් තියෙන එකකින් ඉස්සරහා බටන් එක ටච් කරන්න ඕනේ. පොඩි මේකේ බග් එකක් වගේ තියෙනවා. මෙතන මේක පොඩ්ඩක් ආයේ next එකට යන්නේ නැති කේස් එකක් තියෙනවා. චුට්ටක් වෙලා ගියාම අපිට ගේම් එකේ controls තියෙන තැනට නිකම්ම වැටෙනවා. ඔයාලට පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා මෙන්න මේ වගේ. ඉතින් දැන් සරලවම තියෙන අපි මෙන්න මේ ගේම් එක ඇතුලේ. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මෙතනින් මොනවද කරන්න කියලා අපිට බලාගෙන කරගෙන යන්න. දැන්ට මම පොඩි සරලව දෙයක් කළ වෙනවා. මෙතනින් මෙන්න මේ විදිහට අපි මෙන්න මේ කබඩ් එකට මේ පැත්තට මෙහෙම හැරුණාම මෙන්න මේ වගේ අතක් වෙන සුදු පාටින් මේක උඩ ටච් කරගෙන ඉඳි මෙන්න මේ වගේ මේ කබඩ් එක ඇතුලේ කී එකක් තියෙනවා. දැන් මේ කී එකට අපිට පොයින්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පොයින්ට් එක නැත්නම් ඒක ළඟට ගිහිල්ලා කී එකට පොයින්ට් කරලා මේ විදිහට කී එක අපේ අතට ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න තියෙන්නේ මෙන්න මේ ඩෝ එකේ මෙන්න මෙතන කී හෝල් එක වල පොයින්ට් කරලා මෙන්න මේ සුදු පාට අත ටුට්ටක් වෙලා ටච් කරගෙන ඉන්න එක දිගට. එතකොට මෙන්න මේ විදිහට සරලවම දොර ඇරනවා බලා ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ වල වෙනවා ඉතින් මෙන්න මේ වගේ බිම තියෙනවා එක එක දේවල් ඇහිඳ ගන්න. ඒ අවශ්‍ය දේවල් එක එක වැඩවලට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දොරවල් කඩන්න හරි මොන හරි. ඒ වගේ දේවල් වලට තමයි මෙතනදී මේක අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි මේක ඇතුලේ මේ තියෙන මැනික් සහ කොයින්ස් ටික තමයි අපිට හොයාගන්න තියෙන්නේ.
මැනික් එකක් තියෙනවා මෙන්න මේ විදිහට දාලා මේ මැනික ඒ මැනික අපිට ගිහලා තියන්න ඕන තැනට ගිහලා තියන්න තමයි තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේ අර අපි කියපු පොතක් තියෙනවා මෙන්න විදිහට නිදන් වදුල කියලා. ඉතින් අපි බලමු මේක මොකක්ද කියලා. මෙතන මෙතනට මේ විදිහට මේක ක්ලික් කරාම වට මේක මොනවද කරන්න ඕනේ කියලා මෙයාලා මෙතනින් අපිට ඉංගියක් දීලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන සරලවම මේකේ කොයින්ස් 12ක් තියෙනවා. ඒ කොයින්ස් 12 හොයාගෙන අර ගල් මුරගල උඩට දාන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට වට වෙනති කොයින්ස් 12ක් තියෙනවා. මෙන්න මෙතන එක කොයින් එකක් තියෙනවා. ඒක නම් කොයින් එකක් නෙමෙයි මට පේන්නේ. ඉතින් සරලවම වල දාන්න තියෙන්නේ මේ කාමර ඇතුළට ගිහිල්ලා හොයා ගන්න තමයි තියෙන්නේ කොයින්ස් ටික කොහෙද තියෙන්නේ කියලා. ඉතින් දැන් වල වෙනති මෙන්න මෙතන මෙන්න මේ වගේ කොයින් එකක් තියෙනවා වල වෙනති. දැන් මෙන්න මේ විදිහට මෙන්න මේක අපේ බෑග් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ බෑග් එකේ පොඩි ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න හදා ගන්න දේවල්. ඒ වගේ මෙන්න මේක අපි අරගන්න ඕන අනිවාර්යෙන් මේ පාර මෙන්න මෙතනදී. මෙන්න මේක අරගෙන ගිහිල්ලා අපිට මෙන්න මේ විදියට මෙතන තියෙනවා පොඩි මොකක්ද අයිකන් අයිටම් එකක්. හැම එකක් ඒකත් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙන්න මෙතන මේ ඇන ටික අපි ගලව ගන්න ඕනේ. ඒකට මෙන්න මෙතන අපි අර ගත්ත පොඩි අර මුල්ලුවක් වගේ එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා මෙන්න මේ විදිහට නේල් එක ගලවන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට මේකේ නට් එක ගලවෙනවා බලන්න පුළුවන්. ඒ විදිහට නට් ටික ගලවගෙන අපි මේකෙන් එහා පැත්තට යන්න ඕන. මේ විදිහට මේක ගලවගත්තා පස්සේ මේක ඇතුලෙන් අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් අපිට මෙන්න මේ හැමර් එක මේ පොඩි මුල්ලු වගේ එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට වර ගන්න තියෙන්නේ මෙතන උඩ පේනදී පොඩි රතු පාටින් මාක් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරලා මෙන්න මේ මුල්ලු වගේ එක ක්‍රෝබා එක අපි මේකට කියන්නේ අන්න ඒක අතහැරලා දාන්න පුළුවන්. දැන් අපිට ගන්න තියෙන්නේ මේක සර්වම මීට උඩ තට්ටු යන්න. මේකේ උඩ තට්ටුවේ කාමර දෙක අර අපි මුලදී දැක්ක වයසක ආච්චි කුරකාරයි අපිට පහර දෙන්න පස්සෙන් පන්නනවා. ඉතින් ඒ වෙලාවට යාළගෙන් බේරියෙන් ඕනේ. වාට පේන මෙන්න මෙතන උඩ තියෙනවා ලයිෆ් එක ලයින් එක. අන්න ඒක ඉවර වුණාම අපි පරාද වෙනවා. අපිට ඒතකොට ගේම් එකේ මුලින් දැන් තමයි ආයෙත් ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් සරලම වඩ ඔය ටික තමයි කරන්න තියෙන්නේ. මේකේ කොයින්ස් ටික 12 හොයාගෙන කොයින්ස් 12 තියන්න ඕනේ. තුන්වෙනි තට්ටුවට ගිහිල්ලා තුන්වෙනි තට්ටුවට ගිහින් හොයාගෙන වාට ඒ ටික කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ මේ එක එක අයිටම්ස් තියෙනවා. වාට ඇහිඳ ගන්න ඒ දේවල් අරගන්න වෙන්නේ මොනාරි වෙනත් ප්‍රයෝජනවත් දෙයකට අවශ්‍ය වුණොත් තමයි. ඉතින් ඒ ටික වාට සරලවම කරගන්න පුළුවන් කියලා මම හිතනවා. මේකේ වාට වැඩි දුර ගේම් එකේ ප්ලේ එකක් ඕනම වගේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් වුණොත් මේ ගේම් එක ගැන ගේම් ප්ලේ එකකුත් ගෙනල්ලා පෙන්නන්නම් කොහොමද මේක ප්ලේ කරන්න කියලා. ඉතින් සරලම ඔන්න ඔය ටික තමයි කරන් තියෙන්නේ. මෙන්න දැන් වාට පේනවා ඉතින් මෙන්න මෙයා මට මේ විදිහට පහර දෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට මෙතන මේ උඩ දුවන අයිකන් එකක් තියෙනවා. මෙම් පාත් වෙන අයිකන් එකක් තියෙනවා. මේ වගේ දේවල් තියෙනවා. ඒ දුවන අයිකන් එක දාලා දිවුවහම මෙයා ගොඩ වේගින් ඉස්සරහට දුවනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ඇඳට ආවට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවාදී හැංගෙන්න අයිකන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරගත්තාම ඔයාලට පුළුවන් මෙතන හැංගෙන්නත් ඒ වගේ ඔප්ෂන් උත් තියෙනවා. ඉතින් ඔයාලට මේක මේ විදිහට ටික ගේම් එක ප්ලේ කරද්දී සරලව ඔයාලට තේරෙන්නේ මොකද්ද මේ කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ඔයාලා ප්ලේ කරලා බලන්න මේක ලංකාවේ හැදිච්ච යම් කිසි දුරකට හොඳ ගේම් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ වීඩියෝ කතා කරන්න තියෙන්නේ. වීඩියෝ කොහොමද කියලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මේක කොහොමද දැන් යාළුවෙක් ඉන්නවා අනිවාර්යෙන් දැනගන්න ෂෙයා කරන්න මතක කරපෑ. පාල්ලෙන් සබ්ස්ක්‍රයිබ් බටන් ක්ලික් කරලා ඊට පස්සේ බෙල් එකෙන් නොටිෆිකේෂන් ඕල්ට දාලා තියාගත්තොත් මේක වීඩියෝස් වල අපි ඉස්සරහට දාපුවම බලා ගන්න වගේ මේ දෙන්න අපේ සෝෂල් මීඩියා මේවත් අපි ෆලෝ කරන්න මතක කරන්න. පාල් ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකෙන් අපේ Telegram group එක සහ WhatsApp channel එක ජොයින් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අද ලෙස සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකේ. හම්බෙමු.